ගලෙවෙල දමුණුමල්ල ප්‍රදේශයේ ගැරණිගල කියන්නේ පුරාණ බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ වැදගත් ස්ථානයක්. කාලයේ වැලිතලාවෙන් යට නොවී අතීතයේ නිහඬ කතා අදටත් රැගෙන සිටින ගලේවෙල පුරවරයේ අභිමානවත් ස්වභාවික සලකුණකි ගැරඬිගල. යුගයෙන් යුගයට වැසි සුළං හා හිරු රැස් දරාගෙන මිනිස් පරම්පරා ගණනාවක් නිහඬව දැක බලා සිටි මේ ගල් පර්වතය අපේ පැරණි ගැමි ජීවිතයත් ජන විශ්වාසත් අතීත මතකයත් සමග බැඳුණු අපූරු ස්ථානයකි. ගැරඬිගල වටා පැතිරෙන ජනප්‍රවාද ගැමි කතා සහ පුරාණ මතකයන් මෙම ගල් පර්වතයට එක් කරන්නේ අදටත් හදවතට දැනෙන අද්භූත ආකර්ෂණයකි. ගල් පර්වතය දෙස බලා සිටින විට මෙසේ සිතෙන්නට පුළුවන්. මේ ගල දකින දෑ කොපමණද? මේ නිහඬ පර්වතය තුල සැඟවුණු අතීතයේ කතා කොපමණද? ගැරඬිගල යනු ගලක් පමණක් නොව, එය ගලේවැල භූමියේ ස්වභාවික අලංකාරයත් ජන මතකයත් පුරාණ සුවඳත් එක් වූ අපූරු උරුමයකි. අතීතය නිහඬය, නමුත් ගැරඬිගල තවමත් කතා කරයි. ගැරඬිගල පර්වතය ගලේවැල සිට ආණ්ඩියාගල දෙසට යන මාර්ගයේ දමුණුමුල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර පර්වතය කිලෝමීටරයකට ආසන්න දුරක් දිගට විහිදී ඇති බව සඳහන් වේ. පර්වතයේ ස්වභාවය නිසා එයට ගැරඬිගල යන නම ලැබුණු බව ප්‍රදේශයේ මතයකි. මෙතනින් පහළට ගමන් කරලා ගල් දෙබොක්කක් අතරින් ගොස් ඊටාම පටු මාර්ගයක් ඔස්සේ තමයි ගල් ගුහාවක් බලන්න අපිට මෙතනින් යන්න තියෙන්නේ. ඉතින් මේ ගල් වෙන බලන එකත් හැමෝටම කරන්න බැරි වැඩ. මෙම පර්වත කැබලි දෙක අතරින් ගමන් කරන්න සිරුරේ ප්‍රමාණයටම ගැළපෙන ඉඩක් තමයි තියෙන්නේ. මෙතනින් ගියාට ගොඩක් අයට මේ ස්ථානය පහු කරලා මෙන්න මේ තියෙන පොඩි තැනින් එහා පැත්තට මාරු වෙන්න අපහසුයක් තියෙනවා. සමබරතාවය ඊටම වැදගත් පොඩි අතපසු වීමකින් පහළට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් අය මේ වගේ තැන්වලට නොයනවා නම් තමයි වඩා හොඳ. අපහසුයෙන් ඒ ස්ථානය පසු කරේ කොහොමද කියලා මගේ අද දින ගමන් සගයා මේ විදියට ඉහළින් බලාගෙන සිටිනවා. ඉතින් අපහසු මාර්ගයක් ඔස්සේ මෙතනින් ගමන් කරාම මේ වගේ ලස්සන දර්ශනයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම පෞරාණික ගල් ලෙනක්. මෙහි විශේෂම පුරාවිද්‍යාත්මක සාධකයක් වන්නේ ගල් ඇඳන්න. පර්වතයේ ගල් ආවරණයක් යට පැරණි භික්ෂුන් වහන්සේලා භාවිතා කළ බවට සැලකෙන ගල් ඇඳන් කිහිපයක් දැකගත හැකිය. ඒවා පුරාණ ගල් වඩුවන්ගේ විශිෂ්ට නිර්මාණශීලීත්වයට සාක්ෂියක් ලෙස සැලකේ. ගැරඬිගල ආශ්‍රිත ලෙන් හා සෙල්ලිපි නිසා මෙම ප්‍රදේශය පැරණි බෞද්ධ ආරාමික පරිසරයක් ලෙස වැදගත් වේ. ගලගෙදර අවට ප්‍රදේශයේ බෞද්ධ ජනාවාස පිළිබඳ සාක්ෂි සෙල්ලිපි වලින් හමුවන අතර ගැරඬිගල පර්වතය ආශ්‍රිත භගවා ලෙනේ සෙල්ලිපියද වැදගත් සාක්ෂියක් ලෙස සඳහන් වේ. තවත් විශේෂ කරුණක් වන්නේ ගැරඬිගල ගල් නැදන් සම්බන්ධ සෙල්ලිපි අතර තුන්වන කස්සප රජුගේ සමයට අදාළ බව සඳහන් වන සෙල්ලිපියක් පිළිබඳ වාර්තා තිබීමයි. එහි භික්ෂුන් වහන්සේලා සඳහා සකස් කළ ලෙන් සහ ඒවාට කළ ඉඩම් පූජා ගැන සඳහන් වන බව වාර්තා වේ. ඒ නිසා ගැරඬිගල කියන්නේ සාමාන්‍යයෙන් ලස්සන කන්දක් පමණක් නොවේ. පුරාණ භික්ෂූන්ගේ ආරාමික ජීවිතය, ගල් කැටයම් ශිල්පය සහ
පැරණි සෙල්ලිපි පිළිබඳ තොරතුරු රැසක් සංගවාගෙන ඇති ඓතිහාසික පරිසරයක් ලෙස වැදගත් ස්ථානයකි. ගලේවෙල අහස යට ඉතිහාසය නිදයි අදත් ගල් අතර කතා කියන ගැරදිගල මව්බිමතු කාලයවැලි අතරින් මතු වෙන ගල් කඳු මත පිය සටහන් තැබූ බුදු පුතුන් සසර මඟ ගල්ලෙන් තුල නිහඬවම ආම භාවේ සුවඳ තිබුණා ගල්ලෙන්දන් අදත් කියන්නේ උතුම් අතීත කතාවා ගැරදිගලේ අපේ ඉතිහාසයේ මතකය ගල්පතුරේ ගැරදිගලේ අතීතයේ හඳ ඇසේ රජදරුවන් දන්දුන් බිමේ බුදු සසුනේ සුවඳ රැඳේ රජ සමයේදී පින්බරදන් පුද කළා භික්ෂූන් වැඩ සිටිලෙන් වල ගල්ලැඳන් නිම කළා ගලේ කොටස් සෙල්ලිපි වෙල පැරණි වදන් රැඳුණා අපේ බසෙත් අපේ බිමෙත් ඉතිහාසය කියවුණා ගැරදිගලේ